සමහර අය කියනවා මේ ගුරු මාරුව නිසා ධන වරුසාවල් ඇදහැලෙනවලු. ධන වරුසාවල් ඇදහැලෙනවලු. ඒ වගේම තව සමහර අය කියනවා කෝටි ගණන් සල්ලි ලැබෙනවලු. අනේ මේවා බොරු. එහෙම කෝටි ගණන් සල්ලි ලැබෙන්නේ මේ ග්‍රහයක් මාරුණා කියලා. තමන්ගේ උත්සාහය උනන්දුව කැපකිරීම තියෙන්න ඕනේ. තමන්ගේ පෙරපින බලවත් වෙන්න ඕනේ. තමන් කරන දේ සාර්ථක වෙන්න. ඉතින් වරුසා, මල් වරුසා, එහෙම නැත්නම් සල්ලි වරුසා වැටෙනවා කියලා ග්‍රහ මාරුණාට වෙන්නේ නැහැ. සියලුම දෙනාට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක උදේ වික්‍රමසිංහ. මම ඔයාලට අද කියලා දෙන්නේ මේ ගුරු මාරුව ඔබේ ලග්නෙට කොහොමද බලපෑම් ඇති කරන්නේ කියලා. දැන් ගුරු ග්‍රහතුමා මේ උච්ච වෙලා ඉන්නේ. කටක රාශිය තුල බලවත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ කටක රාශියේ උච්ච වෙන ගුරු ඔයාගේ ජීවිතේ ආලෝකමත් කරන්න, එහෙම නැත්නම් ජීවිතේ සාර්ථක වෙන්න බලපාන්නේ කොහොමද කියලා ජ්‍යොතිෂ විද්‍යානුකූලව පැහැදිලි කරනවා. ඔයාගේ හඳහන ගන්න. ඔයාගේ හඳහන අරගෙන මම මේ දැන් කියලා දෙන ආකාරයට බලන්න ඔයාගේ ගුරුගේ බලපෑම කොහොමද එන්නේ කියලා. මොකද මේක හඳහනෙන් හඳහනට වෙනස් වෙනවා, ලග්නෙන් ලග්නයට වෙනස් වෙනවා. ලග්න වලට ගත්තහම පොදුවේ අපි මේ පලාපල විග්‍රහ කරාට මේෂ ලග්නේ කියලා. මේෂ ලග්නේ ඉන්න අය දහස් ගාණක් ඉන්නවා. හැබැයි ඒ දහස් ගාණටම එක හා සමාන පිළිතුරක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒකට හේතු තියෙනවා. ඒ හේතු ටිකත් එක්ක අද මම පැහැදිලි කරනවා ඔයාලට හරියටම ඔයාලගේ කේන්දරයට අනුකූලව කොහොමද මේක හඳුනගන්නේ කියලා. මොකද සමහර අය කියනවා මේ ගුරු මාරුව නිසා ධන වරුසාවල් ඇදහැලෙනවලු. ධන වරුසාවල් ඇදහැලෙනවලු. ඒ වගේම තව සමහර අය කියනවා කෝටි ගණන් සල්ලි ලැබෙනවලු. අනේ මේවා බොරු. එහෙම කෝටි ගණන් සල්ලි ලැබෙන්නේ මේ ග්‍රහයක් මාරුණා කියලා. තමන්ගේ උත්සාහය උනන්දුව කැපකිරීම තියෙන්න ඕනේ. තමන්ගේ පෙරපින බලවත් වෙන්න ඕනේ. තමන් කරන දේ සාර්ථක වෙන්න. ඉතින් ඒක නිසා මෙන්න මේ හඳහනෙන් කියන්නේ ඔයා පෙර කරපු කුසල් අකුසල් කර්ම ටික ඔයාගේ ජීවිතේට මෙලව වශයෙන් පළ දෙන ආකාරයට තමයි ඔයාගේ හඳහනේ විග්‍රහ කරන්නේ. ඉතින් මේ ගුරු ග්‍රහතුමා දැනටමත් මේ කටක රාශියට ඇවිල්ලා ඉන්නේ. ගිය අවුරුද්දේ ආවේ. කවද්ද? 2025 ඔක්තෝබර් මාසේ 19 වෙනි දින කටක රාශියට ආවා. හරිද? කටක රාශියට ආවට පස්සේ නොවැම්බර් මාසේ 2025 නොවැම්බර් මාසේ 12 වෙනිදා මෙයා නැවත රිවර්ස් එකකට යන්න පටන් ගත්තා. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව මේකට කියනවා වක්‍ර වෙනවා කියලා. වක්‍ර වෙලා නිවුට්‍ර වෙලා කියන්නේ වක්‍රයෙන් මිදිලා නැවත ඉස්සරහට ගමන් කරලා දැන් මේ 2026 වසරේ ජූනි මාසේ 2 වෙනිදා එනම් මේ ගුරු කටක රාශියේම තැන්පත් වෙලා ගමන් කරනවා. මම ඒක පැහැදිලි කරන්නම් දැන්. එතකොට මේ කටක රාශියට ගුරු ගමන් කරන එක පිළිබඳව ගුරුගේන සුබ ප්‍රතිඵල පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. ඉතින් මේ ගුරු ග්‍රහතුමා මේ කටක රාශියේ තැන්පත් වෙලා පුස කියන නැකතෙත් අසලිස කියන නැකතෙක් සෙනසුරුට බුදට අයත් වෙන මේ නැකත්වල මෙතුමා ගමන් කරනවා. ඒ වගේම තමයි දැන් මේ රාශි දැන් මේක ලග්නේ විදිහට ගත්තාම මේකේ කොටු 12ක් තියෙනවා. මේ කොටු 12 කොතනක හෝ මේ ගුරු ග්‍රහතුමා ඔබේ කේන්දරේ දැනට ගමන් කරනවා ඇති. ඒක හඳුනා ගන්න විදිය අපි ලග්නෙන් ලග්නෙට පැහැදිලි කරනවා. ඒ නිසා රැඳී ඉන්න කියලා කියනවා. ඊළඟට මේකේ ඔබට හරියටම මේ ග්‍රහ පිහිටීමේ තියෙන ප්‍රතිඵල පැහැදිලි කරගන්න ඕනේ හින්දා මම දැන් මෙහෙම සඳහන් කරන්න. මේ ගුරු මෙන්න මේ එක කොටුවක ගමන් කරනකොට අවුරුද්දක් ගමන් කරනවා. වසරක් එයා එක ඉන්නවා. ගුරුගේ බලය මෙන්න මේ ලග්නේ මැදට, ඒ කියන්නේ ලග්නේ මැද හරිය ගමන් කරන කාලේ තමයි ගුරුගේ බලය වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි මේ ගුරු මේකේ අවුරුද්දක් ගමන් කරාට මෙයා වක්‍ර වෙනකොට මෙයා මේ වසරේ මේකේ ඉන්න කාලේ වැඩි වෙනවා. කාලේ වැඩි වුණාට පස්සේ එයා ඒ වක්‍රයෙන් මිදලා ශීඝ්‍ර ගමනක යනවා. ඒ කියන්නේ මෙයා 2026 ඔක්තෝබර් 31 වෙනකොට මේ කටක රාශියෙන් මේ අයින් වෙන්න ඕනේ. දැන් උච්ච වුණාට ටික කාලයයි තියෙන්නේ. මේ අවුරුද්දේ අන්තිම කාලෙ වෙනකම් විතරයි. එහෙනම් මෙයා මේ කියන ඔක්තෝබර් මාසේ 31 වෙනකොට මෙයා කටක රාශියෙන් සිංහ රාශිය බලා යන්න ඕනේ. එහෙනම් මේ ගුරුට මතක තියාගන්න හැම රාශියක්ම සුබ නැහැ. ඒ වගේම උච්ච රාශි තියෙනවා, මිත්‍ර රාශි තියෙනවා, සතුරු රාශි තියෙනවා, නීච රාශි තියෙනවා, නොයෙකුත් රාශිවල ගමන් කරනකොට යාගේ ශක්තිය විවිධාකාරව විහිදුව යවනවා. එහෙමනම් මෙන්න මෙතනදී මේ කටක රාශියෙන් උච්ච වෙනකොට කටක රාශියෙන් 7 වෙනි රාශිය වෙන විශේෂයෙන්ම මකර
කියන රාශිය තුල මෙන්න මේ කුජ ග්‍රහතුමා නීච වෙන්න පුළුවන්. නීච වෙනවා. ඒ නිසා නීච තත්ත්වයටපත් වෙනවා මකර රාශිය තුල. ඊළඟට තමයි මේ සිකුරට අයද. සිකුරු මේ සතුරුයි. ගුරු සමග සිකුරු සතුරු. එනස සිකුරුගේ රාශි දෙකක් තියෙනවා. ඒ මොකද්ද? උසඹ රාශිය සහ තුලා රාශිය. උසඹ රාශිය සහ තුලා රාශිය තුල මේ සිකුරු සතුරුව ගමන් කරනවා. ඒ වගේම බුද්ධගේ රාශි දෙකක් තියෙනවා. කන්‍යා රාශිය සහ මිථුන කන්‍යා කියන රාශි දෙකෙත් මෙන්න මෙයා සතුරුව ගමන් කරනවා. ඒ වගේම තමයි මෙතනදී මතක තබා ගන්න ඕනේ. මම මෙයා පැහැදිලි කරලා දෙනවා. හරියටම ඔයාගේ කේන්දරයට අනුව නැතුව මේ ධන වර්ෂාවල් වටලා මෙහෙම වෙන්නේ නැහැ. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට මෙතනදී මතක තිබා ගන්න ඕනේ තමයි මේ ග්‍රහ පිහිටීමට අනුකූලව මෙතනදී ඊළඟට මෙයාට සුබ මිත්‍ර රාශි තියෙනවා. සිංහ රාශිය එහෙම ගමන් කරනකොට මිත්‍ර ඵල ගෙනත් දෙනවා. කටක රාශිය උච්ච වෙනකොට මේෂ රාශිය උච්චික රාශිය එහෙම මිත්‍ර ඵල ගෙනත් දෙනවා. ඒ කියන්නේ සුබ ප්‍රතිඵල දෙනවා. ධනු රාශිය සහ මීන කියන රාශිය මෙයාට සුවක්ෂේෂ්ඨ මෙයාගේ නිවහනේ ගමන් කරන කාලය බවට පත් වෙනවා. ඉතින් මේක පැහැදිලි කරන්න දැන් යන්නේ ඔයාගේ ලග්නෙට කොහොමද කියලා. එහෙනම් චුට්ටක් ඉන්න මෙන්න මේ දේ කරන්න. මගේ channel එක එහෙම නැත්නම් මේ YouTube නාලිකාව ඒ වගේම Facebook එක මගේ ඉස්සරහට ගන්න ඕනේ. ඉතින් ඔයාට තියෙන පුංචි උදව්වක් වගේ ඉල්ලන්නේ මේ වීඩියෝ එක ඔයා බලලා පුළුවන් නම් දැම්මම මේක subscribe කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න, like එකක් දාන්න, bell icon එක ඔබන්න. එතකොට ඔයාට ඊළඟ වීඩියෝ එක බලන්නත් පුළුවන්. මොකද මේ නාලිකාව ඉස්සරහට ගන්න ඔයා මට උදව් කරොත් මට මේකෙන් තව ඉස්සරහට වීඩියෝ දාන්න ශක්තියක් බවට පත් වෙනවා වගේම උවමනාවක් හැදෙනවා. මොකද ඔයා මේක බලලා ඔයාගේ සහයෝගය ලබා දෙනවා කියලා කියන්නේ ඒක ඔයා මට කරන ලොකු උදව්වක් හැටියට තමයි මම සලකන්නේ. මොකද සැබෑ දේ හරි දේ සමාජගත කරන්න ඕනේ. බොරුව තමයි අද හැමතැනම තියෙන්නේ. හඳහන් බලන කෙනෙකු ගොඩක් අය කරන්නේ. ඕක ඒ නිසා මේ ධන වරුසා, මල් වරුසා, එහෙම නැත්නම් සල්ලි වරුසා වැටෙනවා කියලා ග්‍රහ මාරු වුණාට වෙන්නේ නැහැ. ඒක ඔයාගේ ලග්නෙට දැන් මම පැහැදිලි කරනවා. ඒ නිසා අපි බලමු කොහොමද ඔයාගේ ලග්නෙට කියලා. දැන් කියන්න හදන්නේ මේ ගුරු මාරුව මිථුන ලග්නයෙන් උපන් ඔයාට කොයි විදිහටද බලපාන්නේ කියලා. එහෙනම් ඔයාගේ හඳහන අරගන්න. එහෙම නැත්නම් පවුලේ අය ඉන්නවා නම් මිථුන ලග්නයෙන් ඉපදිලා අරගන්න. මම මේ කියන ඒවත් එක්ක ඔයාට ඕන තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මිථුන ලග්නෙට මේ ගුරු කියන ග්‍රහයා බාධක ග්‍රහයනේ. ඒ කියන්නේ යා ටිකක් සුබ නැහැ. ඒ කියන්නේ සතුරු ස්වභාවය වැඩි. ඒ නිසා නමුත් මේ ගුරු පැමිණෙන්නේ දෙවන්නට. මිථුන කටක කියන රාශියට තමයි ගුරු පැමිණිලා තියෙන්නේ. කටක කියන්නේ අපේ වචන හසුරවීම, අපිට මුදල් ඉතුරු කිරීම සහ අපේ පෞල් ජීවිතය තුළ ශක්තිමත්භාවය ගැන කතා කරන රාශියක්. එහෙනම් මේ ගුරුට ඊටාම සුබ ස්ථානයක් තමයි මේ දෙවන්න කියලා කියන්නේ. දැන් අපි ගත්තාම ලග්නෙට එච්චර ගුරු හොඳ නැහැ. ලග්නේ ඉන්නවනම් තුන්වැන්නේ ඉන්නවනම් එච්චර හොඳ නැහැ. හතරවැන්නටත් එච්චරම සුබ නැහැ. නමුත් වඩා සුබ රාශියක් විදිහට ගන්නවා මෙන්න මේ දෙවැන්නේ ගුරු තැන්පත් වීම. ඉතින් දෙවැන්නේ ගුරු තැන්පත් වෙනවා කියලා කියන්නේ මේ ගුරු ඊට පස්සේ එයා එතන ඉඳන් තව භාව ශක්තිමත් කරනවා, බලවත් කරනවා. ඒ නිසා මේ ගුරු මෙන්න මේ 6 වෙනි ස්ථානයේ බලනවා. එයාගේ දෘෂ්ටිය ආලෝකයේ විහිදුවලා එවනවා මෙන්න මේ 6 වෙනි ස්ථානයේට. 6 වෙනියට ගුරුවේ බලනකොට ඊළඟට මේ 8 වෙනි 6 8 කියන්නේ අසුභ ස්ථානයක්. එහෙනම් මේ 6 වෙන්නටත් 8 වෙන්නටත් ගුරුගේ බලය එනවා. ඊළඟට මෙන්න මේ රැකියා ස්ථානයටත් ගුරුගේ බලය එනවා. දැන්ට ඔයාගේ කේන්දරයේ සෙනසුරු ගමන් කරන්නේ 10 වෙන්නේ රැකියා ස්ථානයේ. 10 වෙන්නේ රැකියා ස්ථානයේ සෙනසුරු ගමන් කරනවා. දැන් ඔයාගේ හඳහනේ බලන්න ගුරු ඉන්නේ. දැන් ඔයාගේ හඳහන ඉන්නවනේ. හඳහනේ ගු කියන අකුර ගුරු ඉන්නවද කියලා බලන්න ලග්නේ. 4 වෙන්නේ ඉන්නවද බලන්න. ඔය කොතන හරි එක තැනක ඉන්නේ. ඊළඟට 3 වෙන්නේ ඉන්නවද බලන්න. ඊළඟට 8 වෙන්නේ ඉන්නවද බලන්න. ඊළඟට 12 වෙන්නේ ඉන්නවද බලන්න. ඔය තැනක ඉන්නවා නම් මේ ගුරු සුබ නැහැ. ඒ කියන්නේ එයා සතුරු වෙලා නීච වෙලා තමයි ඉන්නේ. එහෙනම් මේ කියන සුබ ප්‍රතිඵල සම්පූර්ණ දෙන්නේ නැහැ. මොකද ගුරු උච්ච නිසා අඩු කරනවා. බාල කරලා තමයි දෙන්නේ. එහෙනම් මෙතනදී අපි කතා කරනවා ගුරු ඊළඟට
දැන් සෙනසුරු මෙතන ඉන්නවා. එතකොට ඔයාගේ හඳහනේ බලන්න සඳු ඉන්නේ කොතනද කියලා. සඳු මෙන්න මේ 9 වැනි කොටුවේ ඉන්නවද කියලා බලන්න. ච අකුර සඳු කියන ග්‍රහයා 9 වැන්නේ ච ඉන්නවද? එහෙම නැත්නම් මෙන්න මේ රැකියා ස්ථානයේ 10 වැන්නෙම ඡ අකුර තියෙනවද 11 වැන්නේ තියෙනවද කියලා බලන්න. එහෙම තියෙනවා නම් ඒකත් සුබ නෑ. ජන්ම ඉරාෂ්ටකයි පෙර අකුසලයක් දැන් ඔයාට යන්නේ. අනිවාර්යෙන් ඔන්න ඔය අසුබ දේවල් ටික තියෙන ඔයාලා අනිවාර්යෙන් කේන්දරයේ චුට්ටක් හරියට බලා ගන්න ඕනේ. එහෙම බලාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒක හරියට හඳුනාගෙන දෝෂ විපාක විය හැකිද නැද්ද කියලා අවබෝධ කරගෙන ඊට පිළියම් කරගෙන ඔයාගේ කටයුතු සිද්ධ කරගන්න. ඉතින් කොහොම වුණත් මෙතනදී දැන් මම පැහැදිලි කරන්නම් මේකේ ඵල අපල දෙවැන්නෙන් ධනය ගැන කතා කරනකොට විවාහයෙන් පස්සේ ගැන කතා කරනකොට ඇත්තටම ඔයාලට සුබ ප්‍රතිඵල ගෙනත් දෙයි. විවාහ වෙච්ච අයට විවාහයෙන් පස්සේ ජීවිතේ සාර්ථක වෙන්න සමගියෙන් කටයුතු කරගන්න අලුතෙන් ඥාන යෝග පහළ කරගෙන දෙන්න දෙමහල්ව අතර සමගියෙන් වාසය කරගන්න හැකියාව ලැබෙනවා. වගේම යමක්කමක් ඉතුරු කරගන්න හැකියාව ලැබෙනවා. අසල් වාසීන් සමග ප්‍රිය මිත්‍රව කටයුතු කරගන්නත් ඒ වගේම ඔයාලට යාළු මිත්‍රයන් සමග ප්‍රියව ඒ කියන්නේ හොඳින් අසුරු කිරීමට ලැබෙන කාල පරිච්ඡේදයක් විදිහට පෙන්වුම් කරනවා. වගේම මෙයා 6 වෙනි ස්ථානයට දෘෂ්ටි වැටෙනවා. ඒකට 6 වෙනිත් බලවත් වෙනවා. රෝග ස්ථානයේ යටිබඩාසිත එහෙම රෝග තත්ත්ව තිබුණා. ඒගේ රෝග සුව වීමේ ගුණය වැඩි. කෑම බීම ලැබෙනවා. හොඳ විශේෂ කෑම වර්ග කන්න ආසා කියන්නේ කන්න ලැබෙන කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ නිසා උත්සව අවස්ථාවලට සහභාගී වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රහස් සතුරන් සතුරු කරදර බාධක තිබුණා නම් ඉඩකඩම් දීපල වලට එහෙම ඒ වගේම මේ සතුරු බාධක කියන ඒවත් ඔන්න යටපත් වෙනවා. එහෙම නැත්නම් ඔයාට හිතෙනවා මේ සතුරෝ එහෙම නැත්නම් උන් තරහ වෙලා ඉඳලා වැඩක් නැහැ කියලා. එහෙම නැත්නම් ඒ වගේම මිත්‍ර වෙන්න උත්සාහ කරනවා. ඒ වගේ ಗುಣ ප්‍රතිඵල පෙන්වන කාලයක් සතුරු බාධක කරදර අහෝසි වීමක් අඩු වීමක් දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ මේ 8 වෙනින් හදිස්සි බිය හදිස්සි තැති ගැම්ම මරණ වේදනාව වගේ දේවල් වලින් ටිකක් ඈත් වීමක් වගේ සිද්ධ වෙන ස්වභාවයක් දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි විවාහයෙන් පස්සේ සහකාරිකෙන් ලැබෙන්න ඕනේ හැම තියෙනවා නම් ලැබීමේ ගුණය ඵල වැඩි කරන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. වගේම විවාහයෙන් පස්සේ ජීවිතය ගැන කතා කරන දේවල් දියුණු කරගන්නත් හේතුපාදක ඇති වෙන දේවල් බවට පත් වෙනවා. හවුලේ කටයුතු කරන අයගෙන් ලාභ ප්‍රයෝජන ලබන්න පුළුවන් කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. හදිස්සි අනතුරු තුවාල බීම වලින් ආරක්ෂා වීම මෙන්න මේ ගුරුමාරුව නිසා ඔයාට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තමයි මෙන්න මෙතනදී කතා කරනවා රැකියා ස්ථානයේ සම්බන්ධ කාරණාවලදී විශේෂයෙන් ගුරු ඉන්නේ දෙවැන්නේ ඉඳලා රැකියාවට මේක තව දෙයක් කතා කරන්න ඕනේ. මොකද සමහර අපි ලක්ෂණ වල විග්‍රහ කරගෙන යන මේ හැම સિદ્ધාන්තෙම පැහැදිලි කරන්නේ නැහැ. මේක මහා මුහුදක් හා සමානයි. මොකද ගොඩක් තියෙනවා. ඒ නිසා අපි ඔළුවෙන් මේ දේවල් වලට ගොඩක් කියන්නේ ඉගෙනගෙන. එතකොට මෙතනදී මෙන්න මෙතන මතක තබා ගන්න ඕනේ මේ රැකියා ස්ථානේ. එතකොට මේ රැකියා ස්ථානට බැල්ම හෙලනවා රැකියාවේ ජනප්‍රියත්වයක් ඇති කරගන්න රැකියාවෙන් ඉහළට යන්න. ඒ වගේම ඔයාලට රැකියාව තුළින් යම්කිසි සුබ ප්‍රතිඵල සාර්ථකත්වයක් අත් කරගන්න හේතු කාරණා ඇති වෙන ස්ථානයක් බවට පත් වෙනවා. රැකියාව බලාපොරොත්තු වෙන හිටියනම් ඒවා සාර්ථක වෙන්න පුළුවන් වගේ කාරණා ගොඩක් මේ තුලින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දේපොළ වශයෙන් දියුණු වීමේ හැකියාවත් ඔතන ඇති කරනවා. කොහොම වුණත් ඔයාගේ උප්පත්ති කේන්දරයේ මේ කොතනක හෝ ලග්න 12න් ඔය ගුරු කියන ග්‍රහය ඉන්නවා. එතකොට මේ ගුරු ඉන්න තැන අනුකූලව එයාගේ බලය අරගෙන තමයි මේ දෙවැන්න බලය ක්‍රියාත්මක වෙන්නේ. මම එක උදාහරණයක් දෙකක් කියන්නම්. අපි හිතමු ඔයාගේ කේන්දරේ ගුරු 4 ඉන්නවා කියලා. බලන්න 4 ඉන්නවද කියලා. මේ ගුරු 4 ඉන්නවා නම් මේ 4 එන බලය අරගෙන තමයි දෙවැන්නේ ශක්තිමත් වෙන්නේ. ඒ කියන්නේ දේපොළ වලින් යාන වාහන වලින් ඉඩකඩම් වලින් ලාභ ප්‍රයෝජන ලබන්න පුළුවන්. වැඩිහිටියන්ගේ මවගෙන් ලැබෙන්න ඕන දේවල් මේ කාලේ වට ලැබෙන්න පුළුවන්. අන්න එතනදී ඒක ශක්තිමත් වෙනවා. අපි හිතමු තව දෙයක් මෙන්න මෙතන පස්වෙන්න දරුවෝ ගැන කතා කරනවා. ඒ වගේම ආදර බැඳීම් ගැන කතා කරන ස්ථානයක්. එහෙනම් මේ දරුවන්ගෙන් වැඩිහිටි දෙමාපියෝ ඉන්නවනම් දරුවන්ගෙන් ලාභ ප්‍රයෝජන ලබන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. දරුවන්ගෙන් උදව්පකාර ලැබෙන්න ස්වභාවයක් තියෙනවා. ළමකම මුදල් ලැබෙන්න පුළුවන් ස්වභාවය තියෙනවා. වගේම අනාගතයේ වෙනුවෙන් වා කරන පින්දහම් කටයුතු ආයෝජන කටයුතු සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. අපි තව එකක් ගමු මේ විදිහට. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු මේ ලග්නේ ඉන්නවා. ගුරු ලග්නේ ඉන්නවා. එතකොට ගුරු දෙවැන්නට බලපෑම් ඇති කරලා දැන් ගුරු දෙවැන්න ගමන් කරන ලග්නේ බලය අරගෙන දෙවැන්නට එන්නේ. එතකොට මෙන්න මේ ලග්නේ වාගේ තියෙන වෙනදට වඩා අර ලස්සනට ඉන්න ඕනේ කියලා හිතන එක සමාජයේ යහපත් ඉන්න ඕනේ ඒවා කියලා හිතන එක. දැන් අපි හිතමු
ටිකක් වැරදි දේවල් වලට යොමු වෙච්ච කෙනෙක් නම් එයා ටිකක් වෙනස් වෙන්න ගන්න පුළුවන්. එයා යහපත් පැත්තට හැරෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් එයාට යහපත් වචන කතා කරන්න යහපත් මිත්‍ර ආශ්‍රයයක් ඇති වෙන ස්වභාවය තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හඳහනට මේස මිතුන ලග්නෙන් ඉපදුනත් ගුරු ඉන්න තැන අනුව සෙනසුරු ඉන්න තැන අනුව බුදු තව ග්‍රහයෝ ගණනාවක් ඉන්නවා. ඒ ග්‍රහයන්ගේ බලපෑම අනුව මේ ගුරුගේ බලපෑම වෙනස් වෙනවා. ඉතින් ඒ කිව්වේ පොදුවේ. ඒ නිසා අර ධන වර්ෂාව වැටෙනවා, කෝටි ගණන් සල්ලි ලැබෙනවා කියන ඒවා බොහෝ අය වීඩියෝ දානවා. ඒවා පට්ටපල් බොරු. ඒගොල්ලෝ අර views ගන්න තමයි දාන්නේ. හරි දේ අවබෝධ කරලා දෙන්න ඕනේ. සමාජයට ජ්‍යොතිෂය කියන්නේ මහා මුදහ සමාන ශාස්ත්‍රයක්. ඉතින් මේක ඔයාගේ පින පව අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. අපි ඊළඟ ලග්න ගැන කතා කරනවා. ඒ වීඩියෝ එකත් බලන්න. එහෙනම් අපිව subscribe කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, මේ මගේ නාලිකාව ඉහළට ගන්න ඔබගේ උත්සාහය දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, ඉල්ලීමක් කරනවා.